ආයුබෝවන්. ඔයාලා දන්නවා GK කියන එක ලංකාවේ පවත්වන ඕනම විභාගයකට ඉතාමත් වැදගත්. ඒ වගේම තමයි A-level වල කොමන් ටෙස්ට් එක. එහෙම නැත්නම් පොදු පරීක්ෂණයට මේ ප්‍රශ්න ඉතාමත් වැදගත්. එහෙමනම් අද අපේ ප්‍රශ්න ඔයාලා වෙනුවෙන් පටන් ගනිමු. පළමු ප්‍රශ්නය 2026 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල පැවැත්වුණු නගරය සහ රට කුමක්ද? පිළිතුර වන්නේ ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ. ඊළඟ ප්‍රශ්නය 2026 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් රන් පදක්කම දිනාගත් ක්‍රීඩකයා කවුරුන්ද? පිළිතුර වන්නේ ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග පතිරණ. ඊළඟ ප්‍රශ්නය ශ්‍රී ලංකාව වසර 20කට පසු පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලකදී දිනාගත් පළමු රන් පදක්කම ලබා දුන් හෙල්ල විසිකිරීමේ ජයග්‍රහණයේ තුර ප්‍රමාණය කොපමණද? පිළිතුර වන්නේ මීටර් 89.75ක්. ඊළඟ ප්‍රශ්නය 2026 ග්ලාස්ගෝ ක්‍රීඩා උළෙලේ සමාප්ත උත්සවයේදී ඊළඟ පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල පැවැත්වීම සඳහා නිල වශයෙන් ධජය භාරගත් නගරය කුමක්ද? පිළිතුර වන්නේ ඉන්දියාවේ අහමදාබාද්. ඊළඟ ප්‍රශ්නය 2026 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී රන් පදක්කම් 70ක් ඇතුළුව මුළු පදක්කම් 171ක් දිනා ගනිමින් පදක්කම් සටහනේ ප්‍රථම ස්ථානය ලබා ගත්තේ කුමන රටද? පිළිතුර වන්නේ ඕස්ට්‍රේලියාව. ඊළඟ ප්‍රශ්නය 2026 ග්ලාස්ගෝ පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී පැරා මරල ක්‍රීඩා ඉසව්වකින් ශ්‍රී ලංකාවට රිදී පදක්කමක් දිනා දුන් ක්‍රීඩකයා කවුරුන්ද? පිළිතුර වන්නේ පාලිත බණ්ඩාර. ඊළඟ ප්‍රශ්නය පාලිත බණ්ඩාර ක්‍රීඩකයා ශ්‍රී ලංකාව වෙනුවෙන් රිදී පදක්කමක් දිනාගත්තේ කුමන පැරා ක්‍රීඩා ඉසව්වෙන්ද? පිළිතුර වන්නේ පිරිමි කවපෙත්ත විසිකිරීම. ඊළඟ ප්‍රශ්නය 2026 ග්ලාස්ගෝ පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී රිදී පදක්කම දිනු පාලිත බණ්ඩාර ක්‍රීඩකයා කවපෙත්ත විසිකිරීමේ ඉසව්ව යටතේ තරඟ වැදුණු නිල පැරා ක්‍රීඩා කාණ්ඩය කුමක්ද? පිළිතුර වන්නේ F44 කාණ්ඩය. 2026 වසරේ පැවැත් වූ FIFA ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ සත්කාරකත්වයේ දරන ලද රටවල් තුන මොනවාද? පිළිතුර වන්නේ ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව සහ මෙක්සිකෝව. ඊළඟ ප්‍රශ්නය 2026 FIFA ලෝක කුසලාන පාපන්දු තරඟාවලිය සඳහා ප්‍රථම වරට කණ්ඩායම් කීයක් සුදුසුකම් ලබා තිබුණාද? පිළිතුර වන්නේ කණ්ඩායම් 48ක්. ප්‍රථම වරට කණ්ඩායම් ගණන වැඩි කරන ලදී. ඊළඟ ප්‍රශ්නය 2026 FIFA ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ ශූරතාවය දිනාගත් රට කුමක්ද? පිළිතුර වන්නේ ස්පාඤ්ඤය. ඔවුන් සිය ඉතිහාසයේ දෙවන කුසලානය දිනා ගන්නා ලදී. ඊළඟ ප්‍රශ්නය 2026 තරඟාවලියේ වැඩිම ගෝලලාභියාට හිමි රන් සපත්තුව දිනාගත්තේ කවුරුන්ද? පිළිතුර වන්නේ ප්‍රංශයේ කිලියන් එබාපේ. ඔහු තරඟාවලිය පුරා ගෝල 10ක් ලබා ගත්තා. ඊළඟ ප්‍රශ්නය හොඳම ගෝල රකින්නාට හිමි රන් අත්වැස්ම දිනාගත්තේ කවුරුන්ද? පිළිතුර වන්නේ ස්පාඤ්ඤයේ උනායි සිමෝන්. ඔහු තරඟාවලියේදී ක්ලීන් ෂීට් 7ක් ලබා ගනිමින් ලෝක වාර්තාවක්ද තබන ලදී. ඊළඟ ප්‍රශ්නය 2026 FIFA ලෝක කුසලානයේ දක්ෂතම ක්‍රීඩකයාට හිමි රන් සපත්තුව දිනාගත්තේ කවුරුන් විසින්ද? පිළිතුර වන්නේ ස්පාඤ්ඤ කණ්ඩායමේ නායක රෝද්රි.
මීළඟ ප්‍රශ්නය මීළඟ ෆීෆා ලෝක කුසලාන පාපන්දු තරංගාවලිය පැවැත්වීමට නියමිතව ඇත්තේ කොහේද? පිළිතුර වන්නේ ප්‍රධාන සත්කාරක රටවල් ලෙස මොරොක්කෝව, පෘතුගාලය සහ ස්පාඤ්ඤය යන රටවල්. මීළඟ ප්‍රශ්නය ලෝක කුසලාන පාපන්දු ඉතිහාසයේ වැඩිම වාර ගණනක් ලෝක ශූරතාවයේ දිනාගෙන ඇති රට කුමක්ද? පිළිතුර වන්නේ බ්‍රසීලය. ඔවුන් 5 වතාවක් ශූරතාවයේ දිනාගෙන ඇත. මීළඟ ප්‍රශ්නය ලෝක කුසලාන ඉතිහාසයේ පිටම දෙවතාවක් රන් සපත්තුව දිනාගත් පළමු සහ එකම ක්‍රීඩකයා කවුරුන්ද? පිළිතුර වන්නේ ෆ්‍රන්සයේ කේලියන් එම්බාපේ. ඒ 2022 සහ 26 වසරවලදී. මීළඟ ප්‍රශ්නය 2026 ටුවර් ද ෆ්‍රාන්ස් තරගාවලියේ සමස්ත ශූරතාවය දිනාගත්තේ කවුරුන්ද? ස්ලොවේනියාවේ තජේ පොගාච. මීළඟ ප්‍රශ්නය පොදු රාජ්‍ය මණ්ඩලයේ ක්‍රීඩා උළෙල ඉතිහාසයේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ප්‍රථම රන් පදක්කම ලබාගත් ක්‍රීඩකයා කවුද? එමෙන්ම ඔහු එම ජයග්‍රහණය ලබා ගත්තේ කුමන ක්‍රීඩා ඉසව්වකින්ද? පිළිතුර වන්නේ බානි හෙන්ඩ්‍රික්ස්. ඔහු ඓතිහාසික රන් පදක්කම දිනා ගත්තේ බොක්සින් ඉසව්වෙන්. 2025 වසරේදී ජාත්‍යන්තර මේස පන්දු සම්මේලනය වයස අවුරුදු 11-15 කිරිමි ලෝක ශ්‍රේණිගත කිරීම් වල ප්‍රථම ස්ථානයට පත්වෙමින් ඉතිහාසගත වූ දස හැවිරිදි ශ්‍රී ලාංකික ක්‍රීඩකයා කවුරුන්ද? පිළිතුර වන්නේ තාචි සමරවීර. මීළඟ ප්‍රශ්නය 2026 වර්ෂයේ ජූලි මාසයේදී කීස්ටාම මහතා ඉල්ලා ඇස්වීමෙන් පසුව බ්‍රිතාන්‍යයේ නව අග්‍රාමාත්‍යවරයා මෙන්ම ලේබර් පක්ෂයේ නව නායකයා ලෙස පත් වූයේ කවුරුන්ද? පිළිතුර වන්නේ ඇන්ඩි බ්ලෑන්හම්. මීළඟ ප්‍රශ්නය 2025 වසරේදී ශ්‍රී ලංකාවට දරුණු ලෙස බලපෑම් සිදු කළ සුලිකුණාටුවේ නම කුමක්ද? පිළිතුර වන්නේ දිප්වා සුලිකුණාටුව. 2025 වසරේ ශ්‍රී ලංකාවට බලපෑ දිප්වා සුලිකුණාටුවේ නම යෝජනා කළේ කුමන රටද? පිළිතුර වන්නේ යේමනය. දිප්වා කුණාටු සහන සහ ප්‍රතිසංස්කරණ කටයුතු වෙනුවෙන් ශ්‍රී ලංකා රජයේ පිහිට වූ විශේෂ අරමුදලේ නම කුමක්ද? පිළිතුර වන්නේ රීබිල්ඩින් ශ්‍රී ලංකා අරමුදල. මීළඟ ප්‍රශ්නය 2026 වසරේ මැයි මාසයේදී ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ නව මහා ඇමතිවරයා ලෙස දිවුරුම් දුන්නේ කවුරුන්ද? පිළිතුර වන්නේ සී ජෝසප් විජේ මහතා. මීළඟ ප්‍රශ්නය තමිල්නාඩු මහා ඇමති සී ජෝසප් විජේ විසින් 2024 දී ආරම්භ කරන ලද දේශපාලන පක්ෂයේ නම කුමක්ද? පිළිතුර වන්නේ තමිළඟ වෙට්‍රි කසාගම් TVK. මීළඟ ප්‍රශ්නය 2025 දී ඉන්දියාවේ කේලර වෙරළ ආසන්නයේ ගිල්ලුණු අනතුරුදායක ද්‍රව්‍ය සහිත බහලුම් සහිත ලයිබීරියානු නෞකාවේ නම කුමක්ද? පිළිතුර වන්නේ MSC එල්සා 3. මීළඟ ප්‍රශ්නය SpaceX ආරම්භකයා කවුරුන්ද? පිළිතුර වන්නේ එලොන් මස්ක්. එය ආරම්භ කරන ලද්දේ 2002 දී. මීළඟ ප්‍රශ්නය SpaceX ප්‍රසිද්ධ චන්ද්‍රිකා අන්තර්ජාල ව්‍යාපෘතියේ නම කුමක්ද? පිළිතුර වන්නේ Starlink. මීළඟ ප්‍රශ්නය ChatGPT නිර්මාණය කළ ආයතනය කුමක්ද? පිළිතුර වන්නේ OpenAI. මීළඟ ප්‍රශ්නය 2024 වසරේදී විවෘත කරන ලද ශ්‍රී ලංකාවේ පළමු සහ එකම විශේෂිත අක්මා රෝග ප්‍රතිකාරක මධ්‍යස්ථානයේ පිහිටා ඇත්තේ කුමන රෝහලේද?
පිළිතුර වන්නේ රාගම උතුරු කොළඹ ශික්ෂණ රෝහල. ඊළඟ ප්‍රශ්නය ශ්‍රී ලංකාවේ සියලුම රාජ්‍ය ආයතන වලට අදාළ බදු දඩමුදල් උපයෝගීතා ගාස්තු සහ වෙනත් සේවා ගාස්තු මහජනතාවට අන්තර්ජාලය ඔස්සේ පහසුවෙන් ගෙවීම් සඳහා හඳුන්වා දී ඇති නිල ඊපේමන්ට් වේදිකාවේ නම කුමක්ද? පිළිතුර වන්නේ ගව්පේ. ඊළඟ ප්‍රශ්නය ඇමරිකානු ඉතිහාසයේ ජනාධිපති ධූර කාල දෙකක් අතරතුර පරාජය වී නැවත තේරීපත් වුණු දෙවෙනි ජනාධිපතිවරයා ට්‍රම්ප්ය. මෙලෙස පත් වුණු පළමු ජනාධිපතිවරයා කවුරුන්ද? පිළිතුර වන්නේ ග්‍රෝවර් කිව්ලන්ඩ්. ඔහු ඇමරිකාවේ 22 වන සහ 24 වනි ජනාධිපතිවරයා. ඊළඟ ප්‍රශ්නය ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා සමග ඇමරිකාවේ 50 වැනි උපජනාධිපතිවරයා ලෙස දියුරුම් දුන්නේ කවුරුන්ද? පිළිතුර වන්නේ ජේ.ඩී. වෑන්ස්. ඊළඟ ප්‍රශ්නය මහින්ද පෙරේරා මහතා 2026 ජූලි මාසයේදී හොඳම නළුවාට හිමි ජාත්‍යන්තර සම්මානයක් දිනාගත්තේ කුමන චිත්‍රපටයේ දැක්වූ රංගනය වෙනුවෙන්ද? පිළිතුර වන්නේ රිවර්ස්ටන් චිත්‍රපටය. ඊළඟ ප්‍රශ්නය මහින්ද්‍ර පෙරේරා මහතා 2026 ජූලි මාසයේදී මෙම විශිෂ්ට ජාත්‍යන්තර සම්මානය පිදුම් ලැබුවේ මැලේසියාවේ පැවති කුමන සිනමා උළෙලේදීද? පිළිතුර වන්නේ මැලේසියානු ජාත්‍යන්තර සිනමා උළෙල. ඊළඟ ප්‍රශ්නය නාසා ආයතනය විසින් 2026 දී සාර්ථකව දියත් කළ ඓතිහාසික මිනිසුන් සහිත චන්ද්‍ර මෙහෙයුමේ නම කුමක්ද? පිළිතුර වන්නේ ආටිමිස් 2 මෙහෙයුම. ඊළඟ ප්‍රශ්නය 2026 ත්‍රිත්ව තුරන් කිරීමේ ජාතික වැඩසටහන මගින් මවගෙන් දරුවාට බෝවීම වැළැක්වීමට අපේක්ෂා කරන රෝග 3 මොනවාද? පිළිතුර වන්නේ HIV, සිප්පිල්ස් සහ හෙපටයිටිස් B. ඊළඟ ප්‍රශ්නය මිනිසාට වැළඳෙන මාරාන්තික ඩෙංගු උණ රෝගය එක් අයෙකුගෙන් තවත් අයෙකුට ව්‍යාප්ත කිරීමට දායක වන ප්‍රධාන වාහකයා වන මඳුරු විශේෂයේ විද්‍යාත්මක නාමය කුමක්ද? පිළිතුර වන්නේ ඊඩීස් ඊජිප්ටයි. ඊළඟ ප්‍රශ්නය පරිගණක විද්‍යාව සහ තාක්ෂණයේ ක්ෂේත්‍රයේ කෘත්‍රිම බුද්ධියේ පියා ලෙස සාමාන්‍යයෙන් හඳුන්වනු ලබන්නේ කවුරුන්ද? පිළිතුර වන්නේ ජෝන් මැකාති. ඊළඟ ප්‍රශ්නය යුනෙස්කෝ සංස්කෘතික උරුමයන්ගේ ලයිස්තුවට ශ්‍රී ලංකාවෙන් අලුතින්ම එක් කරන ලද සම්ප්‍රදායික ජීවනෝපාය එහෙමත් නැත්නම් කර්මාන්තය කුමක්ද? පිළිතුර වන්නේ කිතුල් මැදීම. ඊළඟ ප්‍රශ්නය වයස අවුරුදු 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම් කරමින් ලොව ප්‍රථම වරට මෙවැනි නීතියක් හඳුන්වා දුන් රට කුමක්ද? පිළිතුර වන්නේ ඕස්ට්‍රේලියාව. ඊළඟ ප්‍රශ්නය SpaceX ප්‍රසිද්ධ චන්ද්‍රිකා අන්තර්ජාල ව්‍යාපෘතියේ නම කුමක්ද? පිළිතුර වන්නේ ස්ටාර්ලින්ක්. ඊළඟ ප්‍රශ්නය වෙනිසුලාවේ මදුරෝ පාලනයට එරෙහිව සිවිල් අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරමින් 2025 වසරේ නොබෙල් සාමත්‍යයාගේ දිනාගත් විපක්ෂ නායිකාව කවුරුන්ද? පිළිතුර වන්නේ මරියා කොරීනා මචාඩෝ. ඊළඟ ප්‍රශ්නය මරියා කොරීනා මචාඩෝ තමා දිනාගත් නොබෙල් සාමත්‍යාග පදක්කම 2026 වසරේදී සංකේතාත්මකව පරිත්‍යාග කළේ කුමන ලෝක නායකයාටද? පිළිතුර වන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප්. ඊළඟ ප්‍රශ්නය ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට මෙගාවොට් 5 බැගින් වූ විශාලතම සුළං ටර්බයින භාවිතා කරමින් මන්නාරමේ ඉදිකරන ලද නවතම සුළං විදුලි බලාගාරයේ නම කුමක්ද? පිළිතුර වන්නේ වින්ස්කේප් මන්නාරම බලාගාරය.
මීළඟ ප්‍රශ්නය ඇමරිකානු විශේෂ හමුදා විසින් වෙනිසියුලාවේදී අත්තනංගුවට ගෙන දැනට නිව්යෝර්කී රඳවා සිටින වෙනිසියුලානු ජනාධිපතිවරයා කවුරුන්ද? පිළිතුර වන්නේ නිකලස් මදුරෝ. මීළඟ ප්‍රශ්නය ශ්‍රී ලංකාවට ආවේනික වඳවීමේ තර්ජනයට දැඩිවලක්ව සිටින බැවින් රජය විසින් විශේෂ ආරක්ෂිත කලාපයක් ප්‍රකාශයට පත් කර රැක ගැනීමට පියවර ගත් මිරිදිය මත්ස්‍ය වර්ගය කුමක්ද? පිළිතුර බන්දුල පෙතියා. මීළඟ ප්‍රශ්නය 2026 මාර්තු මාසයේදී ශ්‍රී ලංකාවේ ගාල්ල වෙරළට ඔබ්බෙන් වූ මුහුදේදී ඇමරිකානු ටෝපිඩෝ ප්‍රහාරයකින් මුහුදුබත් වූ ඉරාන නාවික හමුදාවට අයත් ෆ්‍රීගේට් වර්ගයේ යුද නෞකාවේ නම කුමක්ද? පිළිතුර වන්නේ IRIS දෙනා. මීළඟ ප්‍රශ්නය ශ්‍රී ලංකාවේ රාජ්‍යන්ත්‍ය ඩිජිටල් කරණය කිරීමේ ප්‍රධාන තාක්ෂණික මෙහෙයුම් ආයතනයක් ලෙස ICTA ආයතනය වෙනුවට අලුතින්ම හඳුන්වා දුන් රාජ්‍ය ආයතනය කුමක්ද? පිළිතුර වන්නේ ගෞටෙක් ශ්‍රී ලංකා. මීළඟ ප්‍රශ්නය ජාත්‍යන්තර මෝටර් රථ ධාවන ඉතිහාසයේ සන්ධිස්ථානයක් සටහන් කරමින් FIA ෆෝමියුලා 3 තරඟාවලියක් සඳහා ශ්‍රී ලංකාවෙන් තේරීපත් වූ ප්‍රථම මෝටර් රථ ධාවකයා කවුරුන්ද? පිළිතුර වන්නේ යෙවාන් ඩේවිඩ්. මීළඟ ප්‍රශ්නය ලෝකයේ පවතින වටිනා තෙත්බිම් සහ ඒවායේ ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් පිහිටුවා ඇති ප්‍රධාන ජාත්‍යන්තර සම්මුතිය කුමක්ද? පිළිතුර වන්නේ රැම්සා සම්මුතිය. මීළඟ ප්‍රශ්නය 2026 පෙබරවාරි 28 වෙනිදා ඇමරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට එරෙහිව දිවත් කරන ලද ඒකාබද්ධ යුද මෙහෙයුමේ කේත නාමය කුමක්ද? පිළිතුර වන්නේ ඔපරේෂන් එෆික් ෆියුරි. මීළඟ ප්‍රශ්නය මැද පෙරදිග යුද ගැටුම්වලදී ගෝලීය khනිජ තෙල් ප්‍රවාහනයට ඍජුවම බලපෑම් කළ හැකි ඉරානය සහ ඕමානය අතර පිහිටි ලෝකයේ වැදගත්ම මුහුදු සන්ධිය කුමක්ද? පිළිතුර වන්නේ හෝමු සමුද්‍ර සන්ධිය. මීළඟ ප්‍රශ්නය ගෝලීය තෙල් ප්‍රවාහනයේ ප්‍රධානතම මාවතක් වන හෝමු සමුද්‍ර සන්ධිය මගින් එකිනෙකට සම්බන්ධ කරනු ලබන ප්‍රධාන ජල පද්ධති දෙක කුමක්ද? පිළිතුර වන්නේ පර්සියානු බොක්ක සහ ඕමාන් බොක්ක. මීළඟ ප්‍රශ්නය ලෝකයේ බලගතුම සහ දරුණුතම බුද්ධ්‍යංශයක් ලෙස සැලකෙන ඊශ්‍රායලයේ විදේශ බුද්ධි තොරතුරු රැස්කිරීම සහ රහස්‍ය මෙහෙයුම් භාර ප්‍රධාන බුද්ධ්‍යංශය හඳුන්වනු ලබන නම කුමක්ද? පිළිතුර වන්නේ මොසාඩ්. මීළඟ ප්‍රශ්නය 2026 වසරේදී G7 කණ්ඩායමට අයත් රටවල් අතරින් ශුද්ධ කාබන් විමෝචනය බිඳුවක් දක්වා අඩු කරගත් ප්‍රථම රට බවට පත් වූයේ කුමන රටද? පිළිතුර වන්නේ ස්වීඩනය. මීළඟ ප්‍රශ්නය 2026 වසරේ මැයි මාසයේදී බහුජාතික තෙල් අපනයනය කරන්නන්ගේ සංවිධානය වන ඔපෙක් සංවිධානයෙන් ඉවත්වීමට තීරණය කළ මැද පෙරදිග බලවත් රට කුමක්ද? පිළිතුර වන්නේ එක්සත් අරාබි එමිරාජ්‍ය. මීළඟ ප්‍රශ්නය වෛද්‍ය විද්‍යාවට හෝ ජීව විද්‍යාවට අදාළව මයික්‍රෝබැක්ටීරියම් ලෙබ්ට්‍රේ නැමැති බැක්ටීරියාව මගින් මිනිසාට වැළදෙන රෝගය කුමක්ද? පිළිතුර වන්නේ ලාදුරු රෝගය. මීළඟ ප්‍රශ්නය ලෝක භූගෝල විද්‍යාවට අනුව දකුණු ඇමරිකානු මහද්වීපය සහ උතුරු ඇමරිකානු මහද්වීපය එකිනෙකට සම්බන්ධ කරන පටු ගොඩබිම් තීරය හඳුන්වන්නේ කුමන නමකින්ද? පිළිතුර වන්නේ පැනමා තීරය. ඊළඟ ප්‍රශ්නය ජගත් පරිසර දිනයේ යෙදෙන්නේ කවදාටද? පිළිතුර වන්නේ ජූනි මස 5 වෙනිදා. මීළඟ ප්‍රශ්නය
ලෝකයේ දේශපාලනික වශයෙන් ඉතා වැදගත් ස්ථානයක් ගන්නා ජෙරුසලම නුවර පිහිටා ඇති ඊශ්‍රායලයේ ඒක මණ්ඩලීය ව්‍යවස්ථාදායකය හෙවත් පාර්ලිමේන්තුව හඳුන්වනු ලබන විශේෂ නම කුමක්ද? පිළිතුර වන්නේ කීනෙස්ට්. මීළඟ ප්‍රශ්නය මිනිසාට වැළඳෙන මාරාන්තික ඩෙංගු උණ රෝගයේ එක් අයෙකුගෙන් තවත් අයෙකුට ව්‍යාප්ත කිරීමට දායක වන ප්‍රධාන වාහකයා වන මඳුරු විශේෂයේ විද්‍යාත්මක නාමය කුමක්ද? පිළිතුර වන්නේ ඊඩීස් ඊජිප්ටයි. ඊළඟ ප්‍රශ්නය පරිගණක විද්‍යාව සහ තාක්ෂණ ශේත්‍රයේ කෘත්‍රිම බුද්ධියේ පියා ලෙස සාමාන්‍යයෙන් හඳුන්වනු ලබන්නේ කවුරුන්ද? පිළිතුර වන්නේ ජෝන් මැකාති. ඊළඟ ප්‍රශ්නය ලොව පුරා අතිශය ජනප්‍රිය කෘත්‍රිම බුද්ධි තාක්ෂණය මෙවලමක් වෙන ChatGPT යන්නෙහි GPT කොටසේ සම්පූර්ණ අර්ථය කුමක්ද? පිළිතුර වන්නේ ජෙනරේටිව් ප්‍රී-ට්‍රේන් ට්‍රාන්ස්ෆෝමර්. ඊළඟ ප්‍රශ්නය ChatGPT නිර්මාණය කළ ආයතනය කුමක්ද? පිළිතුර වන්නේ OpenAI. ඊළඟ ප්‍රශ්නය ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට මෙගාවොට් 5 බැගින් වූ විශාලතම සුළං ටර්බයින භාවිතා කරමින් මන්නාරමේ ඉදිකරන ලද නවතම සුළං විදුලි බලාගාරයේ නම කුමක්ද? පිළිතුර වන්නේ වින්ස්කේප් මන්නාරම බලාගාරය. ඊළඟ ප්‍රශ්නය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හෙවත් IMF සංවිධානයේ වත්මන් කළමනාකාර අධ්‍යක්ෂකවරිය ලෙස කටයුතු කරනු ලබන්නේ කවුරුන්ද? පිළිතුර වන්නේ ක්‍රස්ටෙලීනා ජෝජිවා. ඊළඟ ප්‍රශ්නය 2024 වසරේ මැද භාගයේදී පැවැත්වුණු ජනාධිපතිවරණය ජයග්‍රහණය කරමින් වර්තමානයේද ඉරාන ඉස්ලාමීය ජනරජයේ නවවන ජනාධිපතිවරයා ලෙස නිල වශයෙන් කටයුතු කරනු ලබන ප්‍රමුඛ පෙළේ හෘද සෞඛ්‍ය වෛද්‍යවරයා සහ දේශපාලඥයා කවුද? පිළිතුර වන්නේ මසූද් පෙසෙස්කියන්. ඊළඟ ප්‍රශ්නය මධ්‍යම සහ නැගෙනහිර පැසිෆික් සාගර කලාපයේ මුහුදු පෘෂ්ඨයේ උෂ්ණත්වය අසාමාන්‍ය ලෙස ඉහළ යමින් වසර 2-7 අතර කාල සීමාවකට වරක් ඇතිවන සමස්ත ලෝකයේම සාමාන්‍ය උෂ්ණත්වය ඉහළ යාමට සහ දේශගුණික විපර්යාසවලට ඍජුවම බලපාන ස්වභාවික සාගරික ක්‍රියාවලිය හඳුන්වන නම කුමක්ද? පිළිතුර වන්නේ එල් නිනෝ. ඊළඟ ප්‍රශ්නය කෘත්‍රිම බුද්ධිය පාලනය කිරීම සහ එහි ආරක්ෂාව වෙනුවෙන් ලොව ප්‍රථම වරට AI පනත නිල වශයෙන් සම්මත කර ක්‍රියාත්මක කරන ලද ලෝක මට්ටමේ සංවිධානය කුමක්ද? පිළිතුර වන්නේ යුරෝපීය සංගමය. ඊළඟ ප්‍රශ්නය 2026 මැයි මාසයේදී ශ්‍රී ලංකාව දේශසීමා ඩිජිටල් ගෙවීම් සම්බන්ධතාවය ආරම්භ කළේ කුමන අසල්වැසි රට සමගමද? අපි කිව්වොත් cross border QR payment. පිළිතුර වන්නේ නේපාලය. ඊළඟ ප්‍රශ්නය 2025-2026 වසරවලදී ලෝක බැංකු ආධාර ඇතුව ශ්‍රී ලංකාවේ දුප්පත් පවුල් වෙනුවෙන් ක්‍රියාත්මක කෙරෙන ප්‍රධානතම සුබසාධක සහ සහනාධාර වැඩසටහන කුමක්ද? පිළිතුර වන්නේ අස්වැසුම. ඊළඟ ප්‍රශ්නය න්‍යෂ්ටික අවවලින් තොර ලෝකයක් බිහි කිරීමට දරන ලද අඛණ්ඩ උත්සාහය වෙනුවෙන් ජපානයේ පරමාණු බෝම්බ ප්‍රහාර වලින් දිවිගලවාගත් අයගේ සංවිධානයක් වන කුමන ආයතනයට 2025 සාමය සඳහා වන නොබෙල් ත්‍යාගය හිමි වියද? පිළිතුර වන්නේ නිහෝන් හිදන්කියෝ ආයතනය. ඊළඟ ප්‍රශ්නය ගෝලීය වෙළඳාමට දැඩි බලපෑම් එල්ල කරමින් රතු මුහුද හරහා ගමන් කරන වාණිජ නැව්වලට මෑතකදී දිගින් දිගටම ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර එල්ල කරනු ලැබුවේ යේමනයේ කේන්ද්‍ර කරගත් කුමන සන්නද්ධ කණ්ඩායම විසින්ද? පිළිතුර වන්නේ හුති සන්නද්ධ කණ්ඩායම.
මිලක ප්‍රශ්නය රතු මුහුදේ පවතින ආරක්ෂක තත්ත්වය හේතුවෙන් ජාත්‍යන්තර නැව් සමාගම් රතු මුහුද සහ සූවස් ඇල මාර්ගය මගහැර අප්‍රිකානු මහද්වීපය වටා ගමන් කිරීමට පෙළඹිණි. මේ නිසා ඔවුන්ට පසු කර යාමට සිදු වූ අප්‍රිකාවේ දකුණු කෙළවරේ පිහිටි සුප්‍රකට තුඩුව කුමක්ද? පිළිතුර වන්නේ ගුඩ් හෝප් තුඩුව. මීළඟ ප්‍රශ්නය රතු මුහුද මගින් එකිනෙකින් වෙන් කරනු ලබන ප්‍රධාන මහද්වීප දෙක කුමක්ද? පිළිතුර වන්නේ ආසියාව සහ අප්‍රිකාව. මීළඟ ප්‍රශ්නය නාසා ආයතනයේ ආටිමිස් සඳගමන ව්‍යාපෘතිය සඳහා මිනිසුන් සහ බඩු බාහිරාදිය අභ්‍යවකාශයට රැගෙන යාමට භාවිතා කරන දැනට ලොව පවතින ප්‍රබලම සහ විශාලතම රොකට් පද්ධතිය හඳුන්වන්නේ කුමන නමකින්ද? පිළිතුර වන්නේ SLS පද්ධතිය ස්පේස් ලොන්ච් සිස්ටම්. ඊළඟ ප්‍රශ්නය ලෝක දේශගුණික විපර්යාස පාලනය කිරීම සහ හරිතාගාර වායු පිටවීම අවම කිරීම සඳහා ලෝකනායකින් වාර්ෂිකව එකතු වන එක්සත් ජාතීන්ගේ ප්‍රධාන සමුළුව හඳුන්වන්නේ කුමන නමකින්ද? පිළිතුර වන්නේ COP Conference of the Parties. ඊළඟ ප්‍රශ්නය ලෝක සෞඛ්‍ය සංවිධානයේ මූලස්ථානය පිහිට ඇත්තේ ස්විසලන්තයේ කුමන නගරයේද? පිළිතුර වන්නේ ජිනීවා නුවර. ඊළඟ ප්‍රශ්නය ලෝකයේ ප්‍රථම වතාවට හඳේ දකුණු ද්‍රවයට සාර්ථකව අභ්‍යවකාශ යානයක් ගොඩබස්වමින් ලෝක වාර්තාවක් ලැබූ ආසියානු රට කුමක්ද? පිළිතුර වන්නේ ඉන්දියාව. ඊළඟ ප්‍රශ්නය ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කිරීම සහ ව්‍යවස්ථාපිත ගැටලු සම්බන්ධයෙන් අවසාන තීරණ ගැනීමේ සුවිශේෂී බලය පැවරී ඇති ඉහළම අධිකරණය කුමක්ද? පිළිතුර වන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය. ඊළඟ ප්‍රශ්නය ශ්‍රී ලංකාවේ භූගෝලීය වශයෙන් විශාලතම දිස්ත්‍රික්කය අනුරාධපුරය වන අතර පරිපාලනමය වශයෙන් වැඩිම ප්‍රාදේශීය ලේකම් කොට්ටාස සංඛ්‍යාවක් අයත් වන ලංකාවේ දිස්ත්‍රික්කය කුමක්ද? පිළිතුර වන්නේ කුරුණෑගල. ඊළඟ ප්‍රශ්නය ශ්‍රී ලංකාවේ මුදල් නෝටු සහ කාසි නිකුත් කිරීමේ ඒකාධිකාරී බලය මෙන්ම ලංකාවේ සමස්ත බැංකු පද්ධතිය නියාමනය කරනු ලබන ඉහළම මූල්‍ය ආයතනය කුමක්ද? පිළිතුර වන්නේ ශ්‍රී ලංකා මහා බැංකුව. ඊළඟ ප්‍රශ්නය ශ්‍රී ලංකාවේ දිගම ගඟ මහවැලි ගඟ වන අතර ලංකාවේ විශාලතම ධාරිතාවකින් යුත් ජල විදුලි බලාගාරය පිහිට ඇත්තේ කොහේද? පිළිතුර වන්නේ වික්ටෝරියා. ඊළඟ ප්‍රශ්නය වැඩිහිටි මිනිසෙකුගේ සිරුරේ ඇති මුළු අස්ථි ගණන කොපමණද? පිළිතුර වන්නේ අස්ථි 206කි. ඊළඟ ප්‍රශ්නය මිනිස් සිරුරේ ඇති කුඩාම අස්ථිය කුමක්ද? එය පිහිටා ඇත්තේ කොහේද? ස්ටෙප්ස් අස්ථිය මැද කණෙහි පිහිටා ඇත. ඊළඟ ප්‍රශ්නය ලෝක සිතියමේ සමකය රේඛාව රටවල් කීයක් හරහා ගමන් කරයිද? පිළිතුර වන්නේ රටවල් 13ක්. ඊළඟ ප්‍රශ්නය ලෝකයේ විශාලතම සාගරය කුමක්ද? පිළිතුර වන්නේ පැසිෆික් සාගරය. ඊළඟ ප්‍රශ්නය එකම එක ගංගාවක්වත් ගලා නොයන ලෝකයේ විශාලතම රට කුමක්ද? පිළිතුර වන්නේ සෞදි අරාබිය. ඊළඟ ප්‍රශ්නය 2026 පෙබරවාරි මාසයේදී ඩුබායිහි පැවති ලෝක රාජ්‍යයන්ගේ සමුළුවේදී කලාව සහ බිත්තිසිතුවම් උපයෝගී කර ගනිමින් දුප්පත් ළමුන් මිලියනයකට අධික පිරිසකට අධ්‍යාපනය ලබා දීම වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියනයක ලෝක ගුරු සම්මානය දිනා ගනු ලැබුවේ කවුරුන්ද? පිළිතුර වන්නේ ඉන්දියාවේ
රූබල් නාගි මහත්මිය. මීළඟ ප්‍රශ්නය 2026 මැයි මාසයේදී ඍජුවම විදෙස් මුදල් ලංකාවට ලබා ගැනීම සඳහා නිල වශයෙන් අනුමැතිය ලබා දුන් ලොව සුප්‍රකට ඔන්ලයින් ගෙවීම් සේවාව කුමක්ද? පිළිතුර වන්නේ PayPal. මීළඟ ප්‍රශ්නය ශ්‍රී ලංකාවේ රැම්සා සම්මුතිය යටතේ ජාත්‍යන්තරව පිළිගත් රැම්සා තෙත්බිම් කීයක් තිබේද? පිළිතුර වන්නේ තෙත්බිම් 6කි. මීළඟ ප්‍රශ්නය ශ්‍රී ලංකාවේ යුනෙස්කෝ ලෝක උරුම ස්ථාන කීයක් තිබේද? පිළිතුර වන්නේ 8යි. සංස්කෘතික ලෝක උරුමයන් 6යි, ස්වභාවික ලෝක උරුමයන් 2යි. මීළඟ ප්‍රශ්නය ශ්‍රී ලංකාවේ ප්‍රථම අධිවේගී මාර්ගය ලෙස හඳුන්වන්නේ කුමන මාර්ගයද? පිළිතුර වන්නේ දක්ෂිණ අධිවේගී මාර්ගය. මීළඟ ප්‍රශ්නය ශ්‍රී ලංකාවේ E4 අධිවේගී මාර්ගය ලෙස හඳුන්වන්නේ කුමන මාර්ගයද? පිළිතුර වන්නේ මධ්‍යම අධිවේගී මාර්ගය. මීළඟ ප්‍රශ්නය උමාවය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය සඳහා මූල්‍ය ප්‍රතිපාදන සැපයූ රට කුමක්ද? පිළිතුර වන්නේ ඉරානය. මීළඟ ප්‍රශ්නය සිංහල සාහිත්‍ය ශේෂ්ත්‍රයේ ලේඛකයන් වෙනුවෙන් පිරිනමනු ලබන ඉහළම සහ පැරණිතම රාජ්‍ය සම්මාන උළෙල කුමක්ද? පිළිතුර වන්නේ රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙල. මීළඟ ප්‍රශ්නය මෙරට යුනෙස්කෝ ලෝක උරුම අඩවියක් වන මධ්‍යම කඳුකරයට අයත් වන කලාප තුන මොනවාද? පිළිතුර වන්නේ හෝටන් තැන්න ජාතික වනෝද්‍යානය, ශ්‍රීපාද අභය භූමිය සහ නකල් ශ්‍රක්ෂිතය. මීළඟ ප්‍රශ්නය 2026 වසරේ ශ්‍රී ලංකාවේ සමස්ත විදුලි බල පද්ධතියට අලුතින්ම සම්බන්ධ කිරීමට නියමිත බැටරි බලශක්ති ගබඩා පද්ධතිය හඳුන්වන්නේ කුමන නමකින්ද? පිළිතුර වන්නේ BESS Battery Energy Storage System. මීළඟ ප්‍රශ්නය ශ්‍රී ලංකාව කෘතිම බුද්ධි කේන්ද්‍රස්ථානයක් කිරීමේ අරමුණින් 2026 අගෝස්තු මාසයේදී ප්‍රකාශයට පත් කළ විශේෂිත සතිය කුමක්ද? පිළිතුර වන්නේ ශ්‍රී ලංකා AI Week 2026. මීළඟ ප්‍රශ්නය 2025 වසරේදී ලොව හොඳම ගුරුවරයාට හිමි ලෝක ගුරු සම්මානය දිනාගත් සෞදි අරාබි ජාතික ගුරුවරයා කවුරුන්ද? පිළිතුර වන්නේ මන්සූර් අල් මන්සූර්. මීළඟ ප්‍රශ්නය 2026 වසරේදී ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරිය විසින් මෙරට සංචාර ව්‍යාපාරයෙන් නැංවීම සඳහා හඳුන්වා දුන් නව නිල සටන් පාඨය කුමක්ද? පිළිතුර වන්නේ ශ්‍රී ලංකා You will come back for more.